මුදල්. මේ අම්මා පාලා තව ටික දවසක් වහන්න තවත් නම් මේක ඉවසන්න බෑ මම යනවා යන්නේ. අම්මා පෑනවා. පඩි මදි. නෑ පඩි ඇති. කෑම හරිනේ. නෑ කෑම හරි නෑ කිව්වේ නෑනේ මොනවා හරි දෙන මගුලක් ගාලා තාම මෙතන අපි වැඩ කරනවනේ දෙයියනේ කියලා. එන වෙල්ලපාස් ප්‍රශ්න දානවා. වරෙන් කියලා කතා කරා. නෑ. එයාගෙන් කිසි ප්‍රශ්නයක් නෑ. එයා බීඩියක් ගහගෙන එයා පාඩුවේ ඉන්නවා. එන මොකද්ද ප්‍රශ්නේ කියා? මේ අර ලීර්න මැෂින් එක තියෙනවානේ. ඒක ස්ටාර්ට් කරපු ගමන් දත් ඉර වැටෙන සීන් එකක් එනවානේ. අපි අමාරුයි අල්ලන් ඉන්න. දත් විතරෙන් හිරි වැටෙන්නේ. වෙන මොකුත් හිරි වැටෙන්නේ නැහැ නේ. මගේ අතපය හිරි අරවන්න නැතුව ගිහලා වැඩ කරා. කාල් ගන්න එපා. මුදලාලි. මම කෑමේස වැඩ ඉවරද දන්නේ නැහැ නේ. කේම මේසි අපි කවද්ද දෙනවා කිව්වේ? 7 වෙනිදා දෙනවා අපි. 7 කියන්නේ අද 7. ඔව්. මගේ මතකේ නෑ. නෑ අත දෙනවා කියවනේ මට මතකයි. අත දෙනවා කිව්වා. පොත බලමු. අත දෙනවා මට මතකයි. මාතේ නම මොකද්ද? ලයනල් මෙන්ඩිස්. අනිනේ රත නෙමෙයි රත්තරන් මහත්තයෝ දෙනවා කියලා දෙන්නේ මේ 17 මේ ඈ 17 මේ වෙන්න බෑනේ. 7නේ දෙනවා කිව්වේ. මේ ඉස්සරහින් අත්තම් කොල්ල තියෙන්නේ මහත්තයා නෙමෙයි ඈ මේ හරි. කමන්නේ මම 17 එන්නම්. හැබැයි මුදලාලි වැඩේ කරලා තියනවා හරි. අනිවාර්යයි 14 කලින් දෙන්නේ නැහැ 14 පස්සේ දෙන්නෙත් නැහැ අදාළ දිනෙට දෙනවා හරි දැක්කත් මොකද සිද්ධ වුනේ කියලා. ඇත්තට මේක තිබි 7 මන් දැම්ම 4 ඉස්සරහින් 1. එතකොට 10 කොහොමද තැනට සුදුසු නුවණ උඹත් මන් නැති වෙලාව කවුරු හරි ආවොත් එහෙම මොලේ කල්පනා කරලා වැඩ කරන්න මතක තියාගන්න දැන් ඵලයන් හරි වෙහෙර ගිලපු මට අග්ගලයක් කජ්ජද්ද මාතුරු ආයිබෝවන් කොහොද මුදලාලි තව සති 2යි තියෙන්නේ මංගල්‍යෙට අපේ බඩු ටික හදලා ඉවරද? අහුනවා දාන්නේ සේරම ඉවරයි සේරම හදලා ඉවරද මුදලාලි? හදලා කියන්නේ මේ හදන්න ගන්න ලී සේරම අත ගාලා ඉවරයි තාම එකක්වත් හැදුවේ නැද්ද? හරි වැඩේ නුනේ මහත්තයෝ දැන් ලී පදන් වෙන්න සතියක් අත ගන්න බෑ අපේ බින් බාසගේ තියෙන නෝබිනාකමට ලී සති දෙකක් අත ගන්න අත ගාපු අත ගෑමට ගෙවිලා ලී දැන් ඉතින් ආපහු ඉතින් අර කොට ලී ඉරාගෙන ආය අත ගන්න උනේ ඒකයි පරක්කුනේ දැන් හරි දැන් අත ගාලා ඉවරයි අපටත් හිතෙන්නේ අත ගන්නවා කියලා තමා. නෑ කිසි දෙයකට බය වෙන්න එපා අදාළ දිනේට බඩු ටික රෙඩි මහත්තයලට ඕන නම් පෞරොත් මයි ගන්න හදලා දෙන්න නෑ ඕන්නේ නෑ. ඒක අපි වෙන තැනකින් හදා ගන්නම්. පානා ඉතින් එපා මම බල